අද උදෑසන ඔබ සමග සිටීම මොනතරම් ආශිර්වාදයක්ද? අද උදෑසන අපි ගොඩක් විනෝදෙන්න යනවා. ඒ අතරම මම විශ්වාස කරන දෙවි මහන්සිය ඔබගේ හදවත ස්පර්ශ කරයි කියලා. මම පටන් ගන්න යන්නේ ටෙනිස් බෝලයකට ගහලයි. පල්ලියේ මේ දේවල් කිරීම හොඳයිද? ඔන්න බලන්න. දැන් මම විසි කරන්න යනවා. ඔන්න හරි. දැන් ලෑස්තිද? අල්ලන්න දැන්. හරි. මට විසි කරන්න එපා. මට නම් අල්ලන්න බෑ. ඔන්න තවත් එකක්. බොහොම හොඳයි. හරිම ලස්සනයි. ඇත්තෙන්ම මම උපන්නේ අත්පා නැතුව. මගේ දෙමව්පිය කැප වුණු ක්‍රිස්තු භක්තිකයන් හැටියටයි ජීවත් වුණේ. අපි කිතුණු පවුලක්. මම ඔවුන්ගේ ජීවිතයට ඇතුළු වීම නිසා ඔවුන්ගේ ඇදහිල්ල පරීක්ෂා කළා. දන්නවද මම ඉපදෙන්නට පෙර ඔවුන්ට කිසිම අදහසක් තිබුණේ නැහැ මේ ආකාරයෙන් මම ඉපදෙයි කියලා. මේ ආකාරයෙන් මම ඉපදෙන්න වෛද්‍ය හේතුවක් නැල්ලු. මෙතන ඇති වුණු ප්‍රශ්නය නම් දෙවියන් වහන්සේ ඔවුන්ට ප්‍රේම කළා නම් ඇයි මෙවැනි දරුවෙක් ඔවුන්ට ඉපදුනේ? ඇයි ඒ? දන්නවද බයිබලයේ යාකෝබ් පොතේ දෙවනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා මෙවැනි ගිනිමය පරීක්ෂාවන් තුලින් යනකොට ඒ ප්‍රීතියක් කියලා සලකන්න කියලා තියෙනවා. මහත් ප්‍රීතියක්. දන්නවද මගේ උපතේදී කියන්න අපහසුන වචනය නම් ප්‍රශංසාව වේවා කියන එකයි. දෙමව්පියන් කොතරම් ආශාවෙන් ඉන්නවද තමාගේ කුළුඳුල් දරුවව වැළඳ ගන්න කියලා? පළමු වතාවට මගේ අම්මා මාව දැක්කම කිව්වේ මොකක්ද දන්නවද? මට මෙයාව එපා ගෙනියන්න. මහා ඛේද වාචකයක් බවට පත් වුණා. තේරෙනවද මං කියන දේ? අද මම බයිබලෙන් පෙන්වන්න යනවා මේ සියල්ල තුළදී කොහොමද මම ප්‍රීතියෙන් ඉන්නේ කියලා. මට දේව ප්‍රීතිය තියෙනවා. ඔබේ බයිබලයේ යෙරිමියා පොතේ 29 වෙනි පරිච්ඡේදයට පෙරලන්න. ඔබ එතෙන්ට පෙරලන අතර මම කුඩා කාලේදී මොනතරම් ප්‍රශ්න තුලින් ගියාද කියලා කියන්න කැමතියි. මගේ දෙමාපියන් මම මොනතරම් කරදරයක් වුණාද කියලා සඳහන් කරන්න ඕනේ. ඔවුන්ට මාව හරිම හිසරදයක් වෙන්න ඇති. පැය 24ක්ම මාව බලා ගන්න සිදු වුණා. අත්පා නැති දරුවෙක් හිටියොත් ඔබ මොකද්ද කරන්නේ? හැමදේම කරන්න වෙයි නේද? හැම වෙලෙම කවුරු හරි මගෙත් එක්ක ඉන්න සිදු වුණා. මට වතුර වීදුරක්වත් තනියම ගන්න බැරි වුණා. මට තනියම නා ගන්න බැරි වෙලා හිටියා. සමහර වෙලාවල් වලට අයිස්ක්‍රීම් කන්න ගිහිල්ලා මූණේ හැමතැනම ගා ගන්නවා. මගේ හැම වැඩක්ම කරන්න කියලා මගෙත් එක්ක හැම වෙලෙම කවුරු හරි ඉන්න සිදු වුණා. වැසිකිළියට ගෙන ගියත් මගේ දෙමාපියෝ. අවුරුදු 11යි 12යි පමණ තමන්ගේ දෙමාපියන් තමන්ව වැසිකිළියට ගෙනියනවා කියන එක මොනතරම් ලැජ්ජාසහගත දෙයක්ද? ඒක දරන්න හරිම අමාරුයි. කරන හැම දෙයකටම මට උදව් අවශ්‍ය වුණා. මම හිතන්න පටන් ගත්තා. මා වැදූ මගේ දෙමාපියන්ට මම බරක් වෙලා. මම ඇහුවා තාත්තයි අම්මා නැති කාලේ මාව කවුද බලා ගන්න යන්නේ කියලා. මට අනාගතය බලාපොරොත්තුවක් කියලා දෙයක් තිබ්බේ නැහැ. මාව විවාහ වෙන්න කිසිම ගෑනු ළමෙක් මට ආශා වෙයි කියලා මම නම් කවදාවත් හිතුවේ නැහැ. ඒක කොහෙත්ම වෙන්න බැරි දෙයක්. මම දැනුම් දෙන්න කැමති මම තාමත් තනිකඩෙක්. හරි කමන්නේ. දැන් අපි මේ බයිබලයේ මේ පදේ කියවමු. යෙරිමියා 29:11 වෙනි පදය. නුඹලාගේ සෞභාග්‍ය පිණිස මිස විපත්තිය පිණිස නොවන නුඹලාගේ අනාගත බලාපොරොත්තු මුදුන් පමුණවා දෙන මාගේ යෝජනා මම හොඳින් දනිමි. ඊටා හොඳ පොරොන්දුවක්. නුඹ හැම වෙලෙම ප්‍රීතිය නැත්තේ කුමක් නිසාද? හේතුව අපේ අනාගත බලාපොරොත්තු සියල්ලම රැඳී තියෙන්නේ දැනට සිදුවන දේ මතයි. ඔබට විවේකයක් අවශ්‍ය වුණා. ඒ දේ ලැබුණේ නැහැ. ඒ ගැන කනස්සල් වෙනවා. මේක ඊටා කුඩා දෙයක්, විශාල දෙයක් ගමු. පුදුමයි නේද? අපිට විශාල ප්‍රශ්න ඇති වෙන වෙලාවල් තියෙනවා. උදාහරණයකට දෙවියන් වහන්සේගෙන් උදව් ඉල්ලුවා. ඒත් උත්තර ලැබුණේ නැහැ. මම ඒකට උත්තර දෙන්න තව ටිකකින්. හැබැයි ඔබේ අවධානය ගන්න මම දෙයක් කරන්න යනවා. මෙන්න මේක මම පෙන්වන්න කැමතියි. ඉස්කෝලේ යනකොට මම කකුලෙන් කොහොමද ලියන්නේ කියලා ඉගෙන ගත්තා. මෙන්න මේක බලන්න. මෙන්න මෙහෙමයි මම පෑන අල්ලගන්නේ. මම හරි ආසයි ලියන්න. මම හරි ආසයි අඳින්න. මම කම්පියුටර් එකේ ටයිප් කරනවා. මෙන්න මේ ඇඟිල්ලෙන් මේ ඇඟිල්ලෙන් විනාඩියකට වචන 43ක් පමණ මට හොඳට ටයිප් කරන්න පුළුවන්. මෙන්න මේක තමයි අමාරු කොටස. මට හොඳ අත්පොළ සන්නාදයක් නම් ඕන වෙයි. බොහොම ස්තුතියි. ඒක තාමත් හොඳයි. මේක කරන්න කියලා වැරදින්න ඉඩ තියෙනවා. වැරදුනොත් අපි මොකද කරන්න ඕනේ? ආශ්‍රක අහන්නම් බලන්න. වැරදුනොත් මොනවද කරන්න ඕනේ? නැවතත් කරන්න සිදුවේ. හරිද? අවධානය යොමු කරගන්න ඕනේ. ඕන්න මම කළා.
ඉස්සලා පෙන්නපු වීඩියෝ ක්ලිප් එකේ දැක්කා නේද? මගේ වාහනේ මගේ හෝල්ඩන් එක. ඉතින් මගේ පුංචි වාහනේ එහෙට මෙහෙට පදවන්න මම හරි ආසයි. ඒකට මම හරි ආසයි. කමක් නැහැ. කතා කර කර හිටපු මාතෘකාවට ඇතුල් වෙමු. හරිද? මට හරිම අපහසු වුණා. මට කර කියා ගන්න බැරි හැම දෙයක්ම මම ලයිස්තුගත කරා. හැම දෙයක්ම. ඇයි මාව මේකට තෝරගත්තේ? සමහර වෙලාවට මම කඩේට ගියාම එතන එක්කෙනෙක්ව පෙන්නලා මම අහනවා ස්වාමිනී ඇයි අර පුද්ගලයාව තෝරගත්තේ නැත්තේ? මාව මේකට තෝරගත්තේ. මට නම් දැන් බෑ. මම හරිම අමාරු කාලයක් තුලින් ගියා. අවුරුදු 10 දී මම දිවි නසා ගන්න උත්සාහ කළා. මට ඇති වුණා. මට කරන්න බැරි හැම දෙයකටම වැඩි ඊ타ත්ම වේදනාත්මක සිතුවිල්ල උනේ ජුවලක් එකට අත්අල්ලගෙන ගමන් කරනවා දැකීම. දන්නවද මට හිතුණු දේ? මට මේ වගේ සිතුවිලි ආවා. මගේ භාර්යාවගේ අතල්ලන්න කවදාවත් බැරි වෙයි නේද? මගේ දරුවන්ව කවදාවත් මට වැළඳ ගන්න බැරි වෙයි. ඔවුන් ඇඬුවොත් ඔවුන්ව සනසන්න මට ක්‍රමයක් නැහැ. මට මේ දේ කරන්න බෑ, අර දේ කරන්න බෑ. සාමාන්‍ය පුද්ගලෙක් වගේ භාර්යාවත් එක්ක වැල්ලට ගිහිල්ලා මට සෙල්ලම් කරන්න හැටියක් නැහැ, විනෝද වෙන්න හැටියක් නැහැ. එක එක්කෙනාට වැලි විසි කරමින් අපිට සෙල්ලම් කරන්න හැටියක් නැහැ. මේක සාමාන්‍ය දෙයක් නේ. මේවා හරි පොඩි දේවල්. ඒත් ඒවා ඉතාමත් වැදගත්. හරිම අමාරු වුණා. මම වැඩුණේ ක්‍රිස්තියානි පවුලකයි. ඉරිදා ළමා පාසලට ගියා. ජෙස් වහන්සේ කවුද කියලා දැනගෙන හිටියා. ඒ ප්‍රශ්නයක් ඇහුවා මම. බයිබලයේ සඳහන් කරනවා මනුෂ්‍යව දෙවි මාසක ස්වරූපයෙන් මැව්වලු. ඒ කොහොමද වෙන්නේ? ඔව් ඇත්තයි. හරි පැටලිලි සහගතයි. දෙවි මාසෙ මට ප්‍රේම කළාලු. මැව්වි උන්වහන්සේගේ ස්වභාවයටලු. මේ මාව. ඒත් මගේ උපතුන් වහන්සේගේ පාලනය යටතේ තිබුණා නම් ඇයි මාව මේ ආකාරයෙන් මැව්වි? දෙවි වහන්සේ කරේ තරහක් මට ඇති වුණා. මම කිව්වා දෙවියනේ ඔබ වහන්සේගේ ජීවමානත්වයට මාව මැව්ව බවත් මට ප්‍රේම කරන බවත් ඔප්පු කරලා පෙන්වන්න කියලා. ඇයි මට? මම උත්තරයක් බලාපොරොත්තු වුණා. බොහෝ කාලයක් ගියා. බලාගෙන හිටියා උත්තර ලැබුණේ නැහැ. මෙතන දෙවි වහන්සේ පොරොන්දුවක් දීලා තියෙනවා. උන්වහන්සේගෙන් යම් දෙයක් ඉල්ලනවා. ඒ දේ හැබැයි ඔබට ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ ඔබ හෙව්වා ඒත් ඔබට හමු වුණේ නැහැ. දැන් යෙරමියා 29:12 කියවන්න. එවිට නුඹලා මට කණ්ඩලව් කරන්න හොය, අවුත් මට යාඥා කරන්න හොය. මමද නුඹලාට ඇහුම්කන් දෙන්නෙමි. නුඹලා මා සොයන්න හොය. නුඹලා මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බ වෙනවා ඇත. නුඹලාට මාව සම්බ වෙන බව උන්වහන්සේගේ වචනේ කියා තියෙනවා. ඇයි මම උන්වහන්සේ සොයන්න ඕනේ? දැන් ඔබට තේරෙනවද? මේකේ තියෙන රහස ඔබ තේරුම් ගන්නවද? මෙන්න මේ වගේ අවස්ථාවලදී තමයි ඔබට හොඳින්ම තේරියන්නේ ඔබට දෙවියන්ම අවශ්‍යයි. උන්වහන්සේ ඔබට පිළිතුරු නොදීමේ හේතුවක් තියෙනවා. අද මම එක දෙයක් ඔබට කියන්න කැමති. වාසනාව ලක් එක chance එක හම්බෙන් සිදුුණා කියලා කිසිම දෙයක් නැහැ. ඔබ අද උදෑසන මුහුණ පාන කරදර ප්‍රශ්න බාධා වේදනා සියල්ලම දෙවියන් වහන්සේ විසින් ඉඩ ඇරපු දේවල් කියලා හිතේ තියාගන්න. මේදී ඔබ විශ්වාස කරන්න. ඇයි උන්වහන්සේ අපේ ප්‍රශ්න කරදර තුලින් යවන්නේ? අපිව උන්වහන්සේ ශක්තිමත් කරන්නයි. උන්වහන්සේට වඩා ලං වෙලා උන්වහන්සේ තුල තවත් වැඩෙන්න කියලා. ඕ මේක ඇත්තයි. උන්වහන්සේට සියල්ල සඳහා යම් හේතුවක් තියෙනවා. රෝම පුතේ පාවුල්තුමා මෙන්න මෙහෙම කියනවා. අපගේ දුක් විඳීම් ලැබෙන්න යන මහිමයත් එක්ක සංසන්දනය කරන්නවත් බෑ කියලා. රෝම 8:28 කියන උන්වහන්සේට ප්‍රේම කරන්නන්ට සියල්ල යහපත සඳහා සිදු වෙනවා කියලා. ඒකින් අදහස් වෙන්නේ මොකක්ද කියලා දන්නවද? උන්වහන්සේ කිසිම දෙයක් වෙන්න ඉඩ අරින්නේ නැහැ ඊට යහපත් හේතුවක් නැත්නම්. ඔබ දන්න හායි මෙවැනි ශරීරයෙන් සිදුවෙන්න යන යහපත මොකක්ද කියලා. කියන දේ හොඳින් තේරුණාද? කියන දේ හොඳින් තේරුණාද? දෑත් නැහැ, පාද නැහැ. මොන විහිළුවක්ද මේක? තේරුණාද? ඇත්තෙන්ම ඒ ගැන තව ටිකකින් කතා කරමු. ඔබේ යාඥාවල පිළිතුරු නොලැබීමට හේතුවක් තියෙන බව කියන්න කැමතියි. ඔබගේ දුක් විඳීම් වලින් උන්වහන්සේ ඔබ බේරගත්තේ නැහැ. උන්වහන්සේ ඔබව ශක්තිමත් කරනවා. ඔබ මීට වඩා උසස් ස්ථානක යෑම සඳහා ඔබව සූදානම් කරනවා. හිතෝපදේශ 3:5 කියන හුදෙක් නුඹේම නුවණින් නොපිහිටව මුළු හිතින් හිමිතුම කෙරෙහි විශ්වාස කරන්න. හැම දෙයකදීම සම්දින් සිහි කරන්න. එතුමා ඔබට හරි මඟ පෙන්වනවා ඇති. හරිද? විශ්වාස කරන්න දෙවියන් වහන්සේව. ඔබ කියන්නේ මේ ඔක්කොම කතා කරන්න බලන්න හැබැයි යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. මේක තමයි ඇත්ත. දන්නවද? අහගන්න හොඳින්.